අපි අද යමු රෙල් මද්‍රිඩ් මියුසියම් එකයි සන්තියාගෝ බර්නබෙව් ස්ටේඩියම් එකයි බලන්න. අපි මුලින්ම ගියේ බර්නබෙව් ස්ටාර්බක්ස් එකට. මෙතන ඉඳන් ඕගලන්ට ස්ටේඩියම් එක හොඳට බලන්න පුළුවන් කොෆි එකක් බොන ගමන්. ඊළඟට අපි ගියා ටුවර් එක ස්ටාර්ට් කරන්න. මෙතන ඉඳලා අපිට බලන්න පුළුවන් ක්ලබ් එකේ හිස්ටරි එකට අදාළ හැම දෙයක්ම. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් සන්තියාගෝ බර්නබෙව් ස්ටේඩියම් එකේ මොඩල් එක. ඔයා රෙල් මද්‍රිඩ් වල ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනක් තමයි මේ. මුලින්ම මියුසියම් එකේ බලන්න තියෙන යුරෝපියන් කප්ස් දිනපු එකේ හිස්ටරි එක ගැන. වගේම මෙතන ක්ලබ් එකට අදාළ ගොඩක් ඩොකියුමන්ට්ස් ඒ වගේම ෂූස්, ටී-ෂර්ට්ස්, පාර්ට්නර් ලෝගෝස් ඒ හැමදේම ගැන විස්තර තියෙනවා. මේ ඕගොල්ලෝ දකින්නේ රෙල් මද්‍රිඩ් වල පරණම මෙම්බර්ෂිප් කාඩ්ස්. ඒ වගේම මම ස්ටේඩියම් එක බලන්න යන කලින් දැනගෙන හිටියේ නෑ සන්තියාගෝ බර්නබෙව් කියන්නේ රෙල් මද්‍රිඩ් වල හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියලා. මේ තියෙන්නේ රෙල් මද්‍රිඩ් දිනපු ඔක්කොම යුරෝකෝපා අවෝඩ්ස් ටික. මේ තියෙන්නේ සිනඩින් සෙඩාන් 2002 යුරෝකෝපා එකේ ෆයිනල් ගෝල් එක ගහදී දාගෙන හිටපු ෂූස් දෙක. ඒ වගේම අපිට බලන්න පුළුවන් එක එක ප්ලේයර්ස්ලා සයින් කරපු ටයිම් ලයින් එක. මෙතන ඉන්නවා ඩේවිඩ් බෙකම්, සර්ගියෝ රාමෝස්, බෙන්සිමා, ඒ වගේම ලූකා මොඩ්රිච්. මේ තියෙන්නේ ක්ලබ් එක දිනපු යුනික් ට්‍රෝෆීස්. ඊළඟට තියෙනවා ප්ලේයර්ස්ලා දිනපු ඔක්කොම බාලන් ඩෝර්ස්, ඒ වගේම ඔන්ලි සුපර් බාලන් ඩෝර් ඉන් ෆුට්බෝල් හිස්ටරි. ඊළඟට අපිට බලන්න පුළුවන් ස්පෙෂල් මැචස් වල යූස් කරපු බෝල්ස්, ප්ලේයර්ස් ලගේ ටී-ෂර්ට්ස්, ඒ වගේම මේගොල්ලෝ දාන් හිටපු ෂූස්. මෙතන තියෙන්නේ රොනාල්ඩෝ නසාරියෝ, ඒ වගේම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ ප්ලේයර්ස්ලා වින් කරපු ගෝල්ඩන් බූට්ස්. ෆයිනලි අපිට බලා ගන්න පුළුවන් රෙල් මද්‍රිඩ් ට්‍රේනින් ග්‍රවුන්ඩ්ස් ගැන, ඒ වගේම මේගොල්ලන් කරන චැරිටි ඉවෙන්ට්ස් ගැන. ඊට පස්සේ අපි මෙහෙම රූම් එකකට ආවා. මේ රූම් එකේ රියල් ලයිෆ් සයිස් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් කතා කරනවා, ඇහෙනවා අපිට ඒගොල්ලන් ගාවට ගිහිල්ලා ෆොටෝස් ගන්න පුළුවන්. ෆයිනලි අපි ආවා චැම්පියන්ස් ලීග් ට්‍රෝෆීස් 15 තියෙන රූම් එකට. මේ සෙක්ෂන් එකෙන් පස්සේ තියෙන්නේ අපිට සන්තියාගෝ බර්නබෙව් ග්‍රවුන්ඩ් එක බලන්න, ඒ වගේම ප්ලේයර්ස් ලගේ චේන්ජින් රූම්ස් බලන්න. ඒ ඔක්කොම බලන්න අපි පාර්ට් 2 එකෙන් හම්බෙමු.